සුබ දවසක් වේවා. සුබ දැසනක් වේවා පුතේ. සීල ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සමගේම ප්‍රාර්ථනාවන් අද උදෑසන සිට හේවයි ප්‍රශ්න මාලා තියෙන දරුවන්ටත් අනාගතේ හැම දෙයක්ම කඩා කප්පල් වෙනවා හිතන සෑම දරුවෙටම හිතට ශක්තියක් හිතට ධෛර්යයක් ගෙන දෙන වචන ටිකක් කතා කරන්න මම අද බලාපොරොත්තු වෙනවා. උතුම් පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පීඨ සරණින් බේත් ඖෂධ වරම් මාලාවල් සහ පීඩ මාලාවල් නේත්‍රා මාලාවල් තීර දරුවෝ වෙනුවෙන් මට පොඩ්ඩක් කතා කරන්න හිතුණා පුතේ. බොහෝ දුරට අපේ ලංකාද්වීපයේ නේත්‍රා වරම් තීන දරුවෝ සහ ඖෂධ මාලාවල් තියෙන දරුවෝ ගොඩාක් අසරණ වෙලා තියෙනවා. මොකද හේතුව YouTube එකකවත් පෙන්නන්නේ නැහැ කොහොමද බේත් ඖෂධ මාලාවක් තියෙන කෙනෙක් බේත් ඖෂධ කරන්න කියලා. ගොඩාක් දුරට ඒව පෙන්නන්නේ නැහැ පුතේ. මොකද හේතුව වරමක් කියන එකක් තුළදී නේත්‍රා වරමක් වෙන්න පුළුවන්, බේත් ඖෂධ වරමක් වෙන්න පුළුවන්, නාග වරමක් වෙන්න පුළුවන්. ඒ සියලු වරන් එන්නේ සීලු දෙවියන්ගේ ආශිර්වාද අරගෙන. එතකොට සීලු දෙවිය මණ්ඩලයටම අපි යහම්පන් තියා ගන්න ඕනේ. නමුත් පුතේ අපි අනිවාර්යෙන් බුද්ධ මන්දිරයකුත් හදාගත යුතුමයි. මේකට හේතුව බුද්ධ ශක්තියත් මේ බේත් ඖෂධ වරමට අනිවාර්යෙන් එකතු වෙනවා. හේතුව කියන්නේ පුතේ ජහනක් පහනක් අනිවාර්යයෙන්ම ඕනේ. හේතුව අපි පහනේ ආලෝකයෙන් පහනේ ශාස්ත්‍රීයභාවයේ පහනේ සිද්ධීන් තමයි අපි හැමදේම බල ගන්නන්නේ. එතකොට ඔයාලා ඊතර කරන බේත් ඖෂධ මාලා වෙන්න පුළුවන්, පැන් ඖෂධ වෙන්න පුළුවන්. මොනවා හෝ ඖෂධ මාලාවක් කරනවා නම් අනිවාර්යෙන් පහනේ ආශිර්වාදේ ඔගොල්ලෝ ගන්නම ඕනේ. හේතුව පහරට තමයි පුතේ අපිට ආශිර්වාද සැපෙන්නේ. පහනට ආලෝකයේ ශක්තිය දෙනවත් එක්ක පහනෙන් කතා කිරීමේ ශක්තියනේ අපිට එන්නේ. එතකොට කෙනෙක් දිහා බලලා කියලා අපිට ආශිර්වාදෙන් තමයි අපි දේවල් කරන්නේ. එතකොට ඔයාලා අතරමං වෙන තැන් තියෙන්නේ මේ නොදන්නා කම හින්දා. එතකොට අපි ආරූಢයක් අරගෙන මේක කරන්න ගියොත් වැරදි. මේක ඖෂධ වරම් මාලාවක් ආරූಢයක් එක්ක එන එකක් නෙවෙයි බොහෝ දුරට. මේකේ එන්නේ සිහි වරමක් එක්ක. සිහිය කියන්නේ ඔයාලට හොඳට කල්පනාව තියෙනවා. ඔයගලන්ට එළිය ශබ්ද ඔක්කොම ඇහෙනවා. එතකොට ඕගොල්ලන්ට කතා කරන දේ ඕගොල්ලන්ට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. එහෙම තමයි පුතේ සිහිවරම එන්නේ. ඉතින් මේ මොනා කරන්න උනත් ඕගොල්ලන්ට භූමියේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් භූමිය ඕගොල්ලන්ට විපතක් නම් ඒ කියන්නේ භූමියේ මොන හරි දෙයක් අපිට විනයක් පවතිනවා නම් අදුෂ්‍යමාන බලවේගයක් තියෙනවා නම් ඕගොල්ලන්ට ගොඩාක් හිරිහැර ඉන්න පුළුවන්. හේතුව ඔය වරම් තියෙන දරුවන්ට තමයි මේ හැමදේම දැනෙන්න පටන් ගන්නෙ. එපා වෙන්නේ, කලකිරෙන්නේ, අත ගහන වැඩේ අසාර්ථක වෙන්නේ. වරමට විරුද්ධව වෙන කුමන හෝ යාන්ත්‍රණයක් ඔයගොල්ලන්ගේ භූමියේ සැරිසරනවා. ඒතර එයා ඔයගොල්ලන්ට යහපතක් දැන් ඔයා නම් ඉන්නේ වරම් දරුවෙක්ට තව ගෙදර 4-5 දෙනෙක් ඉන්නවා නම් ඒ ඔක්කොටම වැඩි පීඩනය තියෙන්නේ ඔයාට. අපි කියමු ඔයාට අපලක් තියෙනවා. ඔයාට ඔය වත්තේ පිටියේ දෝසත් ඔයාගේ ඇඟට එන්නේ කරදර කරන්නේ. එතකොට ඔයාට මේ වරමක් තියෙනවා කියලා. එතකොට ඔයා හිතන්න පුතේ කොච්චරනම් ඕගොල්ලෝ ශක්තිමත් වෙන්න ඕන ආයිද කියලා. එන්නේ ඒ වගේ අය තමයි මට ගොඩක් මුණ ගැහිලා තියෙන්නේ. සමහරලාට කුලියට ඉන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවා වෙනත් තැනකට ගියාම ඒත් එහෙමයි. සමහර අය බෙල්ල වැරදාගෙන මැරිච්ච තැන් අහුවෙනවා ළමයිට. සමහර අය හොල්මන් කරන තැන් අහුවෙනවා. ඉතින් මේ ළමයිට පහනක්වත් පත්තු කරගන්න හරියට තැනක් නැතුව මේ ළමයි දුක් විඳින ළමයි මට ගොඩාක් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මම කියන්නේ පුතේ ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක හොඳට හොයලා බලන්න. මොකද මේ මුළු ලංකාවේ මේ ගෙදර විතරක් නෙවෙයිනේ ඔයාලට තියෙන්නේ නේද? මොකක් හරි හින්දා එතනින් යන්න හිතෙන්නේ නැති ඒවා තියෙනවා. මොනවා හරි හින්දා එතනින් යන්න හිතෙන්නේත් නැහැ. මොකද හේතුව කර්ම විපාකයක් එතන පරිසම් දෙනවා. ඒ හින්දා මොකක් හෝ මාර්ගයක් දාගෙන බලෙන් පොරෙන් හරි කමන්නේ තැන වෙනස් කරන්න පුතේ. නැත්නම් උඹට කවදාකවත් ඔලුවක් නම් උස්සන්න හම්බෙන්නේ නැහැ. මොකද ශක්තියක් අවදි කර ගන්න නම් ඕගොල්ලන්ට උරුම තැනක් තියෙන්න ඕනේ. ඔයාගෙම කියන තැනක් තියෙන්න ඕනේ. කුලිය ගෙවල් වල ඉඳගෙන පිරිසිදු කරනවා කියන එක නම් මහා පොරු වැඩක්. ඒක తాවකාලිකයි. හැබැයි අහනක් පහනක්වත් හරියට දල්ව ගන්න ඒ තැන්වල
ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට කටින් ආරංචි ගියොතින් ඒගොල්ලෝ එතන මුකුත් කරන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා කොහොම හරි බාර ගැට ගහලා හරි මොන හරි කරලා දෙයියන්ගෙන් ආයාචනා කරලා ඉල්ලලා පත්තිනි මෑණියනි මට දුන්නා වූ මේ බේත් ඖෂධ වර්ම කරගෙන යන්න මට හරි ස්ථාන මාලාවක් ඉන්න ස්ථාන මාලාව හරි කමන්නේ මට හරියට කරගන්න ඔබ වහන්සේ බලයේ ශක්තිය ආකර්ෂණය මට දෙන්න පිනට පිහිට වෙන්න පුළුවන් තරම් පින් කරන්න ඕනේ. බේත් ඖෂධ මාලා තියන අය නේත්‍රා මාලා තියන අය ගොඩාක් පින් කරන්න ඕනේ. පින් කරනවා කියන්නේ පන්සල් යන එක විතරක් නෙමෙයි. දානමාන දෙන්න ඕනේ. සීලයක් රකින්න ඕනේ. ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඉතින් මමත් මගේ අතීතය ගැන කතා කරොතින් මමත් ගොඩාක් පින් කුසල් කරන කෙනෙක් පුතේ. ඒ කාලේ ඉඳලා මම පින් කරා. සල්ලි අතේ නෑ. දෙන හරි ලැබෙන හරි හොයාගන්න එකෙන් හරි හොයාගෙන හරි ණයට හරි අරගෙන මං කරේ පින් කරන එක. ඉතින් මම ඔයාලට කියන්නේ පින් කරා කියලා කවදාකවත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අනාගතයට ඔයගොල්ලන්ට මේ බැංකුවක දාලා සල්ලි එකතු කරා වගේ තමයි මේ පින කියන එක. මොකද අපිට දවසට අපි මේ කරන පින මදි පුතේ. අපි දවසට අපි ගොඩාක් කර්ම ගෙවනවානේ හිතින් කයෙන් වචනේ. ඒම නිසා කාගේ හරි හිත තැරෙනවා කාගේ හරි හිත පොඩි වෙනවා කාට හරි රිදෙන එකනේ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. පන්සල්ම යන්න ඕනේ කියලා එකක් නැහැ. යාචක දුගීමගේ යාචකයට පත් පාසලයක් එතකොට වතුර බෝතලයක් කිරි පැකට් එකක් බනිස් ගෙඩියක් කෙහෙ ගෙඩියක් යෝගට් එකක් හරි දෙන්න. කන්න නැතුව බඩගින්නේ බඩ පිච්චි වේලි ඉන්න කෙනෙක් පිපාසාවෙන් ඉන්න කෙනෙක්ට වතුර ගුරක් දෙනවා කියන්නේ තේ එකක් අරන් දෙනවා කියන්නේ කොච්චරනම් එයාගේ පිපාසය සංසිඳනවද. දැන් අපි ලබන පෝය දෙසැම්බර් 4 වෙනිදා පෝයට අපි කිරි ආහාර දානයක් දෙන්න හිතන්නේ ඇයි කිරි බත් වලින් මිනිසුන්ගේ බඩ ගොඩාක් පිරෙනවා හොඳ ආහාරයක්. ඒ වගේම විස නැසෙනවා. බඩේ තියෙන විස නැසෙනවා. ඒ විස නැසෙනවා කියන එක තමයි පුතේ ඔය නිදිමත වෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ පින් කුසල් හැම වෙලේම පින් කුසල් සිතුවිලි තියාගෙන පින් කුසල් එක්ක ඉන්න. මොකද මේවා සංසාරේ පුරුදු වෙන්න ඕනේමයි. සංසාරේ පුරුදු අනිවාර්යයෙන්ම අපිට තිබිය යුතුමයි අපි වැඩක් කරනවා නම්. නැතුව කරන්න බෑ. ඉතින් මම කියන්නේ නේත්‍රා වරමක් තියෙනවා නම් ඈන්ඩියාවට පාළුවට යන්න දෙන්න එපා. ඕගලන් යහනක් පහනක් පිරිසිදු තැනක හදාගන්න. යහනක් පහනක් පිරිසිදු තැන හදාගෙන එතන ඔයාට දෙන්න මොනවද පුළුවන් වෙන්නේ කරන්න පුළුවන් වෙන්නේ මොනවද එතන පුංචි තැන ලස්සනට ආරක්ෂා කරගෙන ඒක ලස්සනට පිරිසිදු රෙදි වලින් පිරිසිදු අර ආවරණ කරගෙන බොහෝම පිරිසිදුවට කරගෙන යන්න. දෙවියෝ වඩින තැනක් විදියට හදාගන්න. කෙල සොට්ටු ගහන සෙරප්පු ගලවලා තියෙන ඒ තැන පලාතකවත් හදන්න එපා. ඒක වෙනම මේව කරගන්න පුතේ. ඒක තමයි දෙවියෝගේ ආකර්ෂණය එන තැන. ඉතින් සමහර ළමයි අහන දෙවියෝ වඩිනවා නේද අපේ ඇඟට කියලා. දෙවියෝ වඩින්නේ නැහැ පුතේ. අපිට ඉන්න ඥාති සංසාරේ ඉන්නව ඥාති ආකර්ෂණය තමයි අපිට ලැබෙන්නේ. ඒගොල්ලෝ තමයි අපිට මේ ඇඟ වෙවුලලා ඇඟ සීතල වෙලා මේ අපිට 아무තු දෙයක් ඇඟට එන්නේ. යා ඇවිල්ලා ආකර්ෂණය දෙනකොට. ඉතින් යන්නේ ඒක තමයි පුතේ දේව වර්මක් කියන්නේ. දෙවියන් යටතේ ඉන්නා වූ ජාති දේවතාවුන් වහන්සේලා අපිට උදව් කරනවා. ඒගොල්ලෝ ඉහළ තලවල ඉඳගෙන අපිට උදව් කරනවා. සමහර විට එක වර්ම තුල ඥාති දෙන්නේ 3 දෙනෙක් ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරී 3 විදිහකට වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ ඕනාට වැඩිය මේක හිතාගෙන වැඩ කරන්න යන්න එපා. හිතන්න හොඳ දේවල්ම අපිට මට වෙන්න ඕනේ කියලා. හැම වෙලේම හිතන්න මට වෙන්න ඕනේ හොඳ දේවල්මයි. මම විශ්වයට දෙන්නේ හොඳ දේවල්මයි මට වෙන්න ඕනෙත් හොඳ දේවල්මයි කියලා විතරක් හිතේ තියාගන්න. ඒ පිරිසිදු චේතනාව තමයි පුතේ අපිට තියෙන්නේ. මොකද හේතුව අපි මිනිසෙක් වෙලා ඉන්නෙම. අපි මිනිසෙක් උනේම නිර්වාණය සාක්ෂාත් කරගන්නමයි. අපි කසාද බඳලා පැටව ගහලා පැටව උස්මාත් කරාට සංසාරේ කෙටි වෙන්නේ තව සංසාරේ දික් වෙනවා පුතේ. ඒ නිසා ළමයි යුතුයකමොත් කරන ගමන් අනිත් යුතුයකමොත් කරන ගමන් අපි ගැන චුට්ටක් හිතලා නිවන සාක්ෂාත් කරගන්න ඕනේ. නිවනට මං එලි කරගන්න ඕනේ. නිවනට මං පාදා ගන්න ඕනේ. වර්මයේ තියෙන
ගුණය ඒකයි. වරම එන්නේ ඒකයි. වරම ඇවිල්ලා අපිට මේ තටු ගොටු ගහන්න මේ හූ කියලා කෑ ගහන්න බෙරයක් ගැහුවම උඩ පැනලා hina වෙන්න දඟලන්න නෙමෙයි වරම එන්නේ. වරම බොහෝම සාන්ත වරම් මේවා පුතේ. ඉතින් මේව වැදගත් වරම්. මේවට තව හොඳයි කියලා කියන්න දෙයක් නැහැ. මේ ඖෂධ එතකොට නේත්‍රා එතකොට මිනිස්සු ලෙඩ සුව හැම අතින්ම හිත සුවපත් කරන එක පවා වරමක්. වචනකින් හරි හිතක් සුව කරන්න තියෙනවා නම් එච්චරයි. ඉතින් ඒකත් වරමක්. ඒක හැමෝටම ලැබෙන එකක් නෙමෙයිනේ නේද? ඉතින් ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ දුක්ඛින් පීඩාවෙන් මොනවා හරි ප්‍රශ්නකින් ඉන්නවනම් ප්‍රශ්නයට විසඳුමක් පොඩි හරි මගේ වචන වලින් මට ලැබුණා කියලා. මොකද හේතුව ඊයේ දවසේ මාත් එක්ක කතා කරා ළමයි දෙන්නේ 3 දෙනෙක්. ඉතින් සමහර ළමයි එක්ක කොහොම වුණත් මෙහෙම දෙයක් තියෙනවා. සමහර ළමයි එක්ක කතා කරන්න මට හිතෙනවා. සමහර ළමයි එක්ක මට කතා කරන්න හිතෙන්නේ නැහැ. හේතුව මේ තරහ වෙන්න එපා පුතේ. මම මේ කියන ඒවට අර ભેදයක් ඇති කරගන්නවත් ભેදයක් මගේ හදවත තුලවත් නැහැ. මම කැමති නැහැ අර යක්ෂ පැත්තෙන් වැඩ කරන අයට. යක්ෂ පැත්තෙන් වැඩ කරන අයගේ සිතුවිලි ඔය කඩවර අපච්චිකින් සෝනියන් අපච්චිකින් වැඩ කරන අයගේ සිතුවිලි ගොඩක් වෙනස්. ඒගොල්ලෝ ධර්මයට වැඩිය ඒගොල්ලෝ වෙනත් පැතිවලට තමයි ඒගොල්ලෝ එකගෙන යන්නේ. ඒගොල්ලෝගේ ජාති දේවතාවුන් වහන්සේලා. ඉතින් තරහ වෙන්න එපා. මම කිව්වට ඒක මම බුදුහාමුදුරුවොත් එක්ක යන ගමන බුද්ධ ශාසනෙත් එක්ක යන ගමනට තමයි මම ගොඩක් කැමති. හේතුව අපි ලෙඩෙක් සුව කරලා ඒ පින අපිටත් අපේ ශාන්ති දේවතාවුන් වහන්සේලාටත් අපිට අනුමෝදන් කරගන්න විශේෂයෙන් මේ ඖෂධ මාලා වලින් ඖෂධ වරම් වලින් පුළුවන්. අර අපි අනිත් පැත්ත ගැන කතා කරොත් යක්ෂ පැත්තෙන් අපි වැඩ කරනවා කිව්වොත් අපිට නිර්වාණය සාක්ෂාත් කරගන්න බැහැනේ බොහොම ඉක්මනට. ඉතින් තට්ටුකොටු ගහලා සත්තුන් ගෙලේ අරගෙන අර දිව කපාගෙන යන ගමන සල්ලි හම්බ කරන්න නම් හොඳයි. ඒ වුණාට අපි කාටත් හොදක් කරනවා නම් අපිට ඉස්සෙල්ලාම අපි හොදක් කරගන්න එපා මේකෙන්. මොකෝ කාලය යනවා වයස යනවා අපි නොදන්නවත් කමින්. ඉතින් අපිට වරමක් හරියට අවුරුදු 10ක් 20ක් තිබ්බත් අපි නිරෝගීවත් ඉන්න එපයි නේද? ඉතින් මම හිතන්නේ මම මේ කියන දේවල් ඇත්ත වෙන්න ඕනේ. මේ බොරු දේවල් වෙන්න බෑ. මම මේවා මේ අත්හදා බලලා තියෙනවා. මම දැකලා තියෙනවා. මට කතා කරනකොට අර ගොරෝසු කටහඬ වලින් කතා කරන අය මම දැක්කේ නැති වුණත් මට එකපාරට හඬෙන් කියන්න පුළුවන් පිරිමි දරුවන්ගේ මෙයා නම් මෙහෙම වැඩ කරන කෙනෙක් කියලා. ඉතින් සමා වෙන්න පුතේ පුළුවන් තරම් ඕගොල්ලොත් මාව අහනවා නම් ඕගොල්ලොත් හොඳ විදියට ඕගලන්ගේ වරම හොඳ පැත්තට කරකවලා ගන්න. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. හොඳ විදියට අපි බුද්ධ ශාසනය රැකගෙන යන්න ඕන එකක් නේ. බුදුන් වැඳගෙන යන්න ඕන එකක් නේ. දෙවියන්ට පින් දී කියන්නේ. ඒ නිසා මම ඕගලන්ගේ ඉල්ලා සිටිනවා අන්න එහෙම කරන්න. ඕගලන්ටත් යහපතක් අනිවාර්යෙන් එනවා. මොකද හේතුව ඔය වරම නැති කාලෙක වරම බාල වෙලා අඩු වෙලා යන කාලෙක අපිට හැමදේම නැති වෙනවා පුතේ. අපි ලබාගත් දේවලුත් අපිට නැති වෙනවානේ. ඒක ඇත්ත. ඉතින් අපි ලොකු දේවල් ලොකු පොම්බල පෙන්නුවට ඔය බෝලේ හුලම් බහිනවානේ. ඒ නිසා අපිට අපේ ධර්මානුකූලව අපි හිත සකස් කරගත්තොත් ඒ හැම දෙයකටම මම හිතනවා ලොකු හිතට ශක්තියක්. හේතුව සමහර අයගේ වරම නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ පුරුද්දට බොරු කියලා හරි මිනිස්සුන්ව රවට්ටගෙන කන්න බලනවා. ඉතින් ඒක හරි හොඳ නැහැ. ඒක එහෙම කරන්න එපා කියලා මම ඉල්ලනවා. මේ වහන් ඉන්න දරුවෝ එහෙම වෙනවා නම් අනේ දරුවනේ ඔයගොල්ලන්ට බලන් ඉන්න ಜಾති කෙනෙක් හරි පින් ගත්ත ಜಾති කෙනෙක් හරි ඔයගොල්ලන්ට ඇවිල්ලා උදව් කරයි. ඒ පැත්තට නම් යන්න එපා පුතේ. ඔයගොල්ලෝ පුළුවන් තරම් බුදුහාමුදුරුවෝ වැඳගෙන පත්තිනි මෑණියන් සීල දේව මණ්ඩලයේම අනුග්‍රහය අරගෙන යන වරම හදා ගන්න. මම හිතනවා ඒක තමයි ඔයගොල්ලන්ට හොඳාකාරම බලය පිහිටන්න පුළුවන් වරම් මාලාව. එහෙනම් පුතේ තවත් දවසකට අපි මුණ ගැහෙමු. ශාන්ති වරමක් සතුට පිරිච්ච ශාන්ති වරමක් හදාගන්න. ඒක අනිවාර්යෙන් කරගන්න පුළුවන්.
තද බල ලෙස කොටු තටු දෙන ජාතීන්ට ආරාධනා කරගෙන නිකන් අපාගත ජීවිතයක් ගත කරන්න එපා. මොකද හේතුව සමහර දරුවෝ අහනවා අම්මේ වරම ගත්තට පස්සේ විවාහයකට යන්න බෑ නේද කියලා. ඒ විවාහයකට යන්න බෑ කියන්නේ දැකපු දේවල් ගොඩක් ඇති ඒ විදිහට. ඒක බොරු කතාවක්. හැමදේම බැලන්ස් කරගෙන යන්න පුළුවන් විදිහට ජාතියත් හදාගන්න, එයාව මෙල්ල කරගන්න, එයාට ඕන විදිහට අපිට ජීවත් වෙන්න බෑ කියන එකත් අපි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් පුතේ දවසට සුබ වේවා, යහපත වේවා. අපි කරන කියන කටයුතු සිතට පතන ආකාරයෙන්ම ඉෂ්ට නොවුනත් සාධාරණයක් මේ ලෝකේ තියෙනවා. මේක තමයි අපි ඉල්ල ගන්න ඕනේ. අපිට වෙන්න ඕනේ සාධාරණේ. ඉතින් තථාගත අමාමෑණී ලෞතර බුදු පියාණන් වහන්සේ ගැන තව හොයලා තව විමසලා උන්වහන්සේගේ වචනය විදිහට අපි වැඩ කරගමු, දියුණු වෙමු. එහෙනම් පුතේ සැමට යහපත වේවා. තෙරුවන් සරණයි.